Paper Info YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දරුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පහුගිය දිනවල ඉතාමත්ම කාර්යබහුල වෙලා හිටපු නිසා Paper Info YouTube channel එකේ අපිට ඔයාලා වෙනුවෙන් මෑතකදී මාස කිහිපයක්ම ගතවන තුරු වීඩියෝ එකක් දාන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි අද ඉඳලා දිගටම ඔයාලා වෙනුවෙන් වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි විෂය පමණක් නෙමෙයි අපි මේ channel එක හරහා ඔයාලට ගණිතය ඊළඟට විද්‍යාව තොරතුරු තාක්ෂණය වගේ සාමාන්‍ය පෙළ සියලුම විෂයනුත් ඒ වගේම ළඟදීම ඔයාලා වෙනුවෙන් උසස් පෙළ සියලුම විෂයනුත් ඔයාලා වෙනුවෙන් උගන්වන්න අපි සූදානම් වෙලා වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ අනුව දරුවනේ අපි අද ඔයාලට මේ Paper Info YouTube channel එක තුලින් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ past paper එකක ගැටලුවක් නෙමෙයි. හැබැයි අපි අද ඔයාලට මේ කතා කරන දේ අනිවාර්යයෙන්ම past papers වල ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න ඕනෑම ප්‍රශ්නයකට අවශ්‍ය වෙන දෙයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඕනෑම ප්‍රශ්නයකට රචනා ප්‍රශ්නයකට ගියත් fill in the blanks නැත්නම් හිස්තැන් පුරවන ප්‍රශ්නයකට ගියත් මොන තැනකට ගියත් grammar ප්‍රශ්නයකට ගියත් මොන තැනකට ගියත් ඔයාලට අනිවාර්යයෙන්ම උවමනා වෙන කොටසක් ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි දරුවනේ verbs ක්‍රියාපද verbs. අපි අද මේ වීඩියෝ එක හරහා කතා කරන්න උත්සාහ කරන්නේ forms of the verb ක්‍රියාපදයක ආකාර. ගොඩක් අය ක්‍රියාපදයක ආකාර 3යි කියනවා 4යි කියනවා 5යි කියනවා. ඒත් ඇත්තටම ආකාර 5ක් තියෙනවා. හැබැයි මම ඒ 5 උගන්වන්නේ මතක තියාගන්න ලේසි ක්‍රමයකට. ඒ නිසා මට අනුව මින් ඉදිරියට verb forms ආකාර 4යි තියෙන්නේ. අර මිස්සුන 5 වෙනි එක ඔය forms 4 ඇතුලේ තියෙනවා. හරි දරුවනේ අපි එහෙනම් අද පාඩම පටන් ගමු. හරි. දරුවනේ ක්‍රියාපදවල ආකාර ටික තමයි present, past, past participle, present participle. මම යෝජනා කරන පුතේ දුවේ ඔයාලට present participle කියන වචනය වෙනුවට ing form කියන වචනය භාවිතා කරන්න කියලා. ඒ අනුව ඔයාලට ලැබෙන forms 4 මොකක්ද? present, past, past participle. මේ past participle කියන එක මම කෙටියෙන් p කියලා හඳුන්වනවා, pp කියලා හඳුන්වනවා. අවසාන එක්කෙන ing form. දැන් අපි අද එහෙනම් මේ වීඩියෝ එක යටතේ present කියන form එක, past කියන form එක, past participle කියන form එක, ing කියන form එක පිළිබඳව සාකච්ඡා කරනවා. හරි පුතේ එහෙනම් අපි මුලින්ම present කියන form එක පිළිබඳව කතා කරමු. දරුවනේ ක්‍රියාපදයක present form එක කියලා කියන්නේ වර්තමාන කාල ස්වරූපය. ක්‍රියාපදයක වර්තමාන කාල ස්වරූපය. අපි කියන්නේ ක්‍රියාපදේ මොනවද? වර්තමාන කාල ක්‍රියාපද මොනවද? යනවා, එනවා, කනවා, බොනවා, නානවා, අඬනවා, ලියනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා, සිනාසෙනවා, මකනවා නේද? මෙන්න මේවා තමයි වර්තමාන කාල ක්‍රියාපද. present verbs කියලා කියන්නේ. එහෙනම් ඔයාලට දැන් තිරේ පේනවා මොනවද present verbs කියන්නේ කියලා. බලන්න verbs ටික cook, write, dance, go, come, think, eat. මෙන්න මේවා තමයි present verbs කියලා කියන්නේ. හැබැයි පුතේ මෙයාලා විතරක් නෙමෙයි present verbs වලට අයිති වෙන්නේ. බලන්නකො මේ උදාහරණ ටික මම දැන් මේ හැම ක්‍රියාපදයක්ම මෙන්න මේ විදිහට වෙනස් කරනවා. බලන්නකො කියවලා. අර ඉස්සරලා ක්‍රියාපද ටිකම මම මෙන්න මේ ඔයාලට දැන් පේන විදිහට වෙනස් කරලා තියෙනවා. මොකක්ද මේකේ තේරුම? මම ඉස්සර වෙලා කිව්වේවත් present ලු. දැන් මම මේ මොකද්ද s දාලා es දාලා නේද? es දාලා is දාලා දැන් මෙයාලත් present කියලා මම කියනවනේ. මොකක්ද මේකේ තේරුම? ඒ තමයි දරුවනේ present කියන form එක කොටස් දෙකකින් යුක්තයි. ඒ තමයි singular verbs
අනිත් එක තමයි plural verbs. එහෙනම් දැන් අපි මතක් කරගමු බලන්න මොකද්ද මේ කියන්නේ. present කියන verb එක පුතේ present කියන verb form එක කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමයි singular verbs අනිත් එක plural verbs. singular verbs කියන්නේ ඒක වචන ක්‍රියාපද, plural verbs කියන්නේ බහුවචන ක්‍රියාපද. singular verbs හදාගන්නේ කොහොමද? plural verbs හදාගන්නේ කොහොමද? මේක තමයි පුතේ ප්‍රශ්නේ. මේක ඔයාලා නෝට් ඩවුන් කරලා තියාගන්න. ඔයාලගේ පොතක වැදගත් පොතක අපෙන් ඔයාලා ගාව තියෙනවා නම් Paper Info YouTube channel එකේ කතා කරන වැදගත් දේවල් පිළිබඳව ලියාගන්න. මොනවා හරි පොතක් ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලා ඒ පොතේ ලියා ගන්න දරුවනේ. ඒ තමයි ක්‍රියාපදවල මූලික ස්වරූපය. ඒ කියන්නේ මම මේ දැන් ඔයාලට මේ බෝඩ් එකේ පේන cook කියන උදාහරණය බලන්න. මේ cook කියන උදාහරණයට පුතේ පිටින් s වත් පිටින් ing වත් පිටින් ed වත් කිසිම කෙනෙක්ව මම මේ cook කියන verb එකට ගාවලා නැහැ. එහෙනම් පුතේ මේ cook කියලා කියන්නේ මූලික ස්වරූපය. base එක base form එක කියලාත් කියනවා. ක්‍රියාපදයක verb එක base form එක. ඒ අනුව පුතේ ඔයාලා ලියලා තියාගන්න ක්‍රියාපදයක මූලික ස්වරූපය බහුවචනයි. ස්වභාවයෙන්ම බහුවචනයි. එහෙනම් අපි මේ වෙනකන් ඉගෙන ගන්න cook, go, dance, eat, write, swim, think වගේ ක්‍රියාපද සියල්ලම පැහැදිලිවම පේනවා. බාහිරින් කිසිම කෙනෙක් මේ verb වලට එකතු කරලා නැහැ. s දාලා නැහැ, es දාලා නැහැ, ies දාලා නැහැ, ed දාලා නැහැ, ing දාලා නැහැ. එහෙනම් මෙයාලා කෙටියෙන්ම කිව්වොත් එහෙම කවුද? මෙයාලා මුල් අවස්ථාවේ ක්‍රියාපද. එහෙනම් පුතේ ක්‍රියාපදවල මූලික ස්වරූපයේ බහුවචනයි නම් අපි ඉගෙන ගන්න ඕනේ මොනවා කරන්නද? මේ බහුවචන ස්වරූපයේ තියෙන මූලික ස්වරූපයේ තියෙන ක්‍රියාපද ඒක වචන බවට හරවන එක තමයි අපි ඉගෙන ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අපි ඉගෙන ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ අනුව අපි බලමු කොහොමද ක්‍රියාපද මුල් අවස්ථාවේ ඉන්න බහුවචන ක්‍රියාපද ඒක වචන බවට අපි හරවගන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් සාකච්ඡා කරමු. මෙන්න පුතේ බහුවචන අවස්ථාවේ ඉන්න ක්‍රියාපදයක් ඒක වචන අවස්ථාවට හරවන්න අපි භාවිතා කරන පළවෙනි ක්‍රමය method 1. ඒ තමයි s එකතු කිරීම. method 1 s එක මේ තමයි සරලම ක්‍රමය. s එකතු කිරීම. උදාහරණ තමයි පුතා cook කියන verb එක අගට අපි s එකතු කරනවා cooks. think හිතනවා කියන එක. think කියන verb එකට අපි අගට s එකතු කරනවා thinks. eat කියන්නේ කනවා. eat කියන verb එක අගට අපි s එකතු කරනවා eats. write කියන්නේ ලියනවා. write කියන verb එක අගට අපි s එකතු කරනවා writes. එහෙනම් පුතේ මේ වම් පැත්තෙන් තියෙන ක්‍රියාපද මූලික ස්වරූප බහුවචන වෙනවා. මේ එහා පැත්තේ දකුණු පැත්තේ තියෙන verb එක s එකතු වෙච්ච verb එක singular verb එකක් වෙනවා. එහෙනම් පුතේ අපිට දකින හැම verb එක අගටම s දාන්න ගියාම වැඩේ වරදිනවා. එහෙනම් පුතේ method 2 අපි ඉගෙන ගන්න ඕනේ. ඒ තමයි හැම එකටම s දාන්න බෑ. දැන් අපි ඉගෙන ගන්නවා es එකතු කිරීම. මේ තමයි method 2 දෙවෙනි ක්‍රමය. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා සර් අපි කොහොමද අඳුරගන්නේ es එකතු කරන්නේ මේ වගේ තැන් වලට s එකතු කරන්නේ මේ වගේ තැන් වලට අපි කොහොමද සර් ඉතින් ඕක වෙන් කරලා අඳුරගන්නේ es එකතු කරන්න ඕනේ කොයි වෙලාවටද s එකතු කරන්න ඕනේ කොයි වෙලාවටද කියන එක මේ තමයි දරුවනේ ඔයාලට ඊළඟට එන ප්‍රශ්නය. අදින් පස්සේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අදින් පස්සේ ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව මේ තමයි පුතේ ක්‍රමේ. ඒ තමයි ඔයාලට යම්කිසි ක්‍රියාපදයක් ලැබිලා තියෙනවා නම් ඒ ක්‍රියාපදය අවසාන වෙලා තියෙන්නේ මේ දැන් ඔයාට තිරයේ පෙන්වන අකුරු වලින් නම් මේ තිරයේ පෙන්වන අකුරු වලින් නම් මොනවද ඒ අකුරු? double s sh ch x o. ආපහු කියන්න බලන්න.
double S SH CH XO. මෙන්න මේ අකුරු වලින් නම් අවසන් වෙලා තියෙන්නේ. මෙන්න මේ අකුරු වලින් නම් අවසන් වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් එවැනි ක්‍රියාපදවල අගට S වෙනුවට ES එකතු කරන්න. ES එකතු කරන්න. ඒ අනුව දැන් ඔයාලට පේන examples ටික pass passes වෙනවා. wash washes වෙනවා. watch watches වෙනවා. fax faxes වෙනවා. go goes වෙනවා. මේ තමයි method 2. method 3 එකේදී දරුවනේ අපි කතා කරන්නේ y ගෙන් අවසන් වෙන ක්‍රියාපද ගැන. y ගෙන් අවසන් වෙන ක්‍රියාපද ගැන. මෙන්න නීතිය. ඒ තමයි දරුවනේ y ගෙන් අවසන් වෙන ක්‍රියාපදවල y ව ඉවත් කරලා අපි ඒ වෙනුවට IES දානවා. y ව ඉවත් කරලා අපි ඒ වෙනුවට IES දානවා. හැබැයි පුතේ y ගෙන් අවසන් වෙච්ච පළියට එහෙම අතට අහු වෙන හැම ක්‍රියාපදයකම අගට y අයින් කරලා IES ව දාන්න බැහැ. මොකද හේතුව y ගෙන් අවසන් වුණාට පුතේ yට කලින් vowel අකුරක් නැත්තම් පමණයි. yට කලින් vowel අකුරක් නැත්තම් පමණයි. yට කලින් vowel අකුරක් නැත්තම් පමණයි අපිට y ව අයින් කරන්න පුළුවන්. හොඳට ඒක මතක තියාගන්න. y ගෙන් අවසන් වෙච්ච පළියට y ව අයින් කරලා IES දාන්න යන්න එපා. y ගෙන් අවසන් වෙලා yට කලින් vowel අකුරක් හිටියේ නැත්තම් විතරයි අපිට y ව අයින් කරලා IES දාන්න පුළුවන්. දැන් ඔයාට පේනවා examples පල්ලෙහා තියෙනවා. වියලනවට අපි කියන්නේ dry කියලා. y ගෙන් අවසන් වෙන ක්‍රියාපදයක් yට කලින් vowel අකුරක් නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? y ව අයින් කරලා IES දානවා. dries. අඬනවට අපි කියන්නේ cry කියලා. y ගෙන් අවසන් වෙන ක්‍රියාපදයක් yට කලින් vowel අකුරක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? y ව අයින් කරලා IES දානවා. හැබැයි දරුවනේ y ගෙන් අවසන් වෙලා yට කලින් vowel අකුරක් හිටියොත් එහෙම මොකද්ද අපි කරන්නේ? yට කලින් vowel අකුරක් හිටියොත් එහෙම අපි කරන්නේ y ව ඉවත් නොකර නිකම්ම s අකුරක් එකතු කරනවා. y ව ඉවත් නොකර නිකම්ම s අකුරක් එකතු කරනවා. උදාහරණ මොනවද පුතේ මේ තීරේ පේනවා බලන්න. සෙල්ලම් කරනවාට කියන්නේ අපි play කියලා. play plays බවට පත් වෙනවා. y ගෙන් අවසන් වෙලා තියෙනවා. yට කලින් vowel අකුරක් ඉන්නවා. එහෙනම් අපි y වයින් කරන්න නැතුව නිකම්ම s විතරක් දානවා. ඊට අමතරව අපි ගෙවනවට කියන්නේ මුදලක් වගේ දෙයක්, බිලක් වගේ දෙයක් ගෙවනවට අපි කියන්නේ pay කියලා. PAY pay. අපි මේක y ගෙන් අවසන් වෙලා තියෙන්නේ. yට කලින් vowel අකුරක් ඉන්නවා. ඒ නිසා s අකුරක් පමණයි අපි එකතු කරන්නේ. pays. මේ තමයි දරුවනේ අපි ක්‍රියාපද මූලික අවස්ථාවේ දැන් ඔයාට මේක ඉගෙන ගත්තාම පොඩි දෙයක් මතක් වෙන්නේ නැද්ද? ඒ තමයි සර් අපි නාමපදවලදී කරේ ඕකේ අනිත් පැත්තනේ සර්. ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ. අපි සර් නාමපදවල අගට s දැම්මේ බහුවචන කරන්නනේ. අගට es දැම්මේ බහුවචන කරන්නනේ. අගට ies දැම්මේ බහුවචන කරන්නනේ. දැන් සර් මොකද්ද මේ කියන්නේ? සර් ඒක වචන කරන්නනේ ies දාලා තියෙන්නේ. ඒක වචන කරන්නනේ s දාලා තියෙන්නේ. es දාලා තියෙන්නේ. ඒක පැහැදිලිවම ඇත්ත. එහෙනම් දරුවනේ ඔයාලට දැන් හොඳටම පැහැදිලි. අදින් පස්සේ අමතක වෙන්නෙත් නැහැ. මොකද නාමපදවල බහුවචන කරන්න පාවිච්චි කරන ක්‍රමවේදය තමයි අපි ක්‍රියාපදවල ඒකවචන කරන්න භාවිතා කරන්නේ. නාමපදවලදී භාවිතා කරන බහුවචන කරන්න භාවිතා කරන ක්‍රමවේදයේ විරුද්ධ පැත්ත තමයි අපි ක්‍රියාපදවලට භාවිතා කරන්නේ. ඒ කියන්නේ දරුවනේ නාමපදවල අගට SES දාපුවාම නාමපද බහුවචන බවට පත් වුණාට ක්‍රියාපදවල මුල් ස්වරූපයන්ගේ අගට SES දාපුවාම ඒ ක්‍රියාපද ඒකවචන බවට පත් වෙනවා. ඒකවචන බවට පත් වෙනවා. හරි. එහෙනම් පුතේ දැන් ඔයාලා දන්නවා
present කියන verb එකේ singular ඒ කියන්නේ ඒක වචන සහ plural ඒ කියන්නේ බහුවචන කියන දෙන්නෙක් ඉන්නවා කියන දැන් ඔයා දන්න. ඇයි එහෙම දෙන්නෙක් ඉන්නේ කියන එක ගැන අපි ඉදිරියේදී පාඩමක කතා කරමු. present verb එකේ ඇයි දෙන්නෙක් ඉන්නේ කියන එක අපි ඉදිරියේදී පාඩමකදී කතා කරමු. එහෙනම් අපි දෙවෙනි ෆෝම් එකට යන්න අවශ්‍යයි. ඒ තමයි past form එක.